පළාත් පාලන කොමසාරිස්තුමිය එනකොටම එතුමියට ඉතින් කොහෙන් හරි උඩින් ආපු උපදේශක් මත රහස් ඡන්දෙමයි තියන්නේ කියන එයා පෙර තීන්දුවක් ඉඳලම ආවා. සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න. ඔව් අද ඉතින් අපිට 54.61කින් අපේ නිලවරණය ඉවර වුණා. ඒකටම දෙකක් ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඉතින් අපි පළාත් පාලන කොමසාරිස්තුමිය එනකොටම එතුමියට ඉතින් කොහෙන් හරි උඩින් ආපු උපදේශක් මත රහස් ඡන්දෙමයි තියන්නේ කියන එයා පෙර තීන්දුවක් ඉඳලම ආවා. කොහොම හරි දැන් අපි 54ක් අරගෙන පරාජයටපත් වෙලා තියෙනවා. අපි අලුතෙන් තේරීපත් වෙච්ච නගරාධිපතිතුමියට සුබ පතනවා. ඒ වගේම කොළඹ නගරයේ දියුණුව වෙනුවෙන් කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් ගන්නා වූ හැම හොඳ කටයුත්තකදීම අපි ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ජනතා විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් අපි ඒකට කොන්දේසි විරහිතව නිර්භයව මේ පරිපාලන විරුද්ධව අපි නැගී සිටිනවා කියන කාරණාව මෙතනදීත් කියනවා නගරාධිපතිතුමියටත් මම සුබ පතන ගම කියලා.